ප්‍රබත්ව පෙම්වතිය වෙනුවෙන් මොනවද ගත්තේ? යාපනයේ ඇවිත් ටීවී ගන්න දාන්නේ. ටීවී එක ගත්තා. එයාගේද? එයා මුදලාලි. වාත්‍රි. අපි ඉන්න තැනට යන අතරමඟ තිබ්බ චොක්ලට් කඩයක්. ඒකට ගොඩ වුණා මොනවද තියෙන චොක්ලට් කියලා බලන්න. ප්‍රබත්ව පෙම්වතිය වෙනුවෙන් මොනවද ගත්තේ? ඒක වාසි. මමත් පොඩි අයිටම්ස් ටිකක් ගත්තා. හැබැයි මගේ අතේ මේ වෙලාවේ සල්ලි නැහැ. කාඩ් පේමන්ට් ඇක්සෙප්ට් කරන්නෙත් නැහැ මෙයාලා. QR කෝඩ් එකක් තියෙනවා වෙලාවට වාසනාවට. ඉතින් QR එකකින් ගෙවලා චොක්ලට් ටික ගන්නයි තියෙන්නේ. I'll scan and pay. Okay? Oh, scan. Thank you. How much? 1,050. Okay, sorry. बिल कल कर मेरी कितना महंगा नहीं है Completed? ओके थैंक यू Completed? Yes. Yes. Wow. 1,015. 2015? Yes. එනවා හරි. මේකේ විකුණන්න තියෙන අයිටම්ස් ටික මම පෙන්නගෙන යන්නම් ඉක්මනට. එක જાතියේ චොක්ලට් තියෙනවා, ඉම්පෝර්ටඩ් චොක්ලට්ස් තියෙනවා, ලෝකල් ඒවා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන වයින් බෝතලුත් තියෙනවා. ලස්සන වයින් බෝතල් තියෙනවා. නන් ඇල්කොහොලික් ඒවා තියෙන්නේ. Pringles තියෙනවා. ඊට පස්සේ soft drinks තියෙනවා, biscuits තියෙනවා, snacks items තියෙනවා. ඕවා තමයි ඉතින් නැති දෙයක් නැහැ. මම දැක්කා ඉස්සරහින් මේ ඔය සිද්ධාලේප අයඩෙක්ස් ඒ වගේ දේවලුත් තියෙනවා. මෙන්න මේකෙන් තමයි අපි චොක්ලට් ගත්තේ. චොකෝ කිසස්. අපි ආපු ට්‍රිප් එකේ අද අන්තිම දවස දවස් අපි ආවේ 7 වෙනි දවසේ වෙනකොට 7 වෙනිදා ඉඳලා අද තමයි අවුවක් කරන ඉස්සෙල්ලාම මේ අපේ යක් නැවිලා ටීවී බලන ටීවී ප්‍රයිසස් අපි දැන් දෙයට හවස 1:30ට
කොළඹට යන එක්ස්ප්‍රස් ට්‍රේන් එක තියෙනවා. ඒ ට්‍රේන් එකේ අපි යන්න ඕනේ. උදේට කාලා මාකට් එකට ගිහින් වෙලාවක් තිබ්බොත් දවල්ටත් කෑම වගේක් අරගෙන ස්ටේෂන් එකට යන්න ඕනේ. ඉතින් ලොකු ප්ලෑන්ස් නැහැ. මාකට් එකේ ඇවිදින තමයි අද ඩිසයිඩ් කරලා තියෙන්නේ. බලමු ඉතින් කොහොමද වෙයිද කියලා. කට්ටිය ටීවී වල ප්‍රයිසස් අහනවා. යාපනයේ ඇවිත් ටීවී ගන්න දාන්නේ. ටීවී එක ගන්න. මේ ගාන අඩුද මේ? ගාන අඩුද? එතන ගාන තමයි මම. සේම් ප්‍රයිස්. බ්ලූටූත් මොනවාද? අපි අදත් උදේට කන්නාවේ ඊයේ උදේට කාපු තැනටමයි. වෙජිටේරියන් රෙස්ටොරන්ට් එකට. මෙතන මේ මොනවද තියෙන්නේ? අපි අද ඕඩර් කරා පූරි ගී දෝසේ සහ චපාති. ওই ජාති තුنين තමයි අද උදේ කෑමට අපි ඕඩර් කරේ. අතර මෙතන කෑම රසයි, ප්‍රයිසස් උත් ඕකේ. ඒ වගේම සර්විස් එකත් හොඳයි. ජෙෆ් නයනවා නම් අනිවාර්යෙන් මේ රෙස්ටොරන්ට් එකට ඇවිල්ලා try කරන්න. මේකද ඊයේත් කිව්වා මේක තියෙන්නේ හරියටම නාග විහාරයේ එන්ට්‍රන්ස් එක ඉස්සරහා. මේ බලහන් මුන් සෙට් එක කොළඹ ඉඳන් ඇවිල්ලා යාපනයේ අබාන්ස් එකට යනවා ටීවී ගන්න. ඒක ඇවිල්ලා මම ප්‍රයිස් එක නෑ මං කිව්වේ කිව්වොත් අපෝ මම හොදන්නේ නැහැ කියලා. අර කරාව දෙයක් කරගෙන. නෑ මං කිව්වේ මම වැස්ලි නනම්මනවල පරණ ස්ටොක්ස් ඇති. පරණ ප්‍රයිස් එකට. දැන් පට්ට ගන්නන්නේ. බබා කනාව ඒ පණ කරන්නේ නැති. ගන්නේ. අර කා. තුදෙන උද. මම ගන්නවා. අපි ඉතින් ඇවිදලා හැම එකේම ප්‍රයිසස් අහනවයි බලනවයි විතරයි. ගන්න හැමකු. Talaguru. How much? 150. 150. Oh, 150. Senior का मिस कलर होता है फुल टाइट है तो ये टिप
මෙතන තියෙනවා එක එක පළතුරු වලින් හදපු බීම වර්ග. මම දැක්කට ඔය කියලා නම් ඉන්නේ. කට්ටියම කොට ආවේ. හැබැයි කට්ටිය දැන් නම් දැන් වලට ඉස්සරිලා ඉන්නේ. මේ කට්ටිය බඩු ගන්න ගිහින් හැමතැනම. දැන් මිලාව දවල් 12ට කරද්දී කාමාර්ට ට්‍රේන් එක ගන්න ස්ටේෂන් එකට යන්නත් ඕනේ. මේ බිල්ඩින්ග්ස් හදනවා. මෙතන මම හිතන්නේ හොටෙල්ස් වෙන්න ඕනේ. ලොකු බිල්ඩින්ග්ස් වගේකුත් හැදෙනවා. අපි මේ සෙල්ෆ්‍රා අඟහරුවාද උදේ ආවේ. අඟහරුවාදා උදේ ඉඳලා අද සැටර්ඩේ දවස් 3කට පස්සේ ඉර වැටුනේ අද පළවෙනි සැරේ. Same? Oh, same price. No, price. I mean, not the price. Oh, same America. America ඉදන ආවිච්චාද? වාගන්න එන්නනේ. එරන් කඩ පොදා. එයාගේද? එයා මුදලාලි. වාත්‍රි. වාගන්න. එදා. Same type of mango? Oh, same price. Not the price, same type. I mean, the mango. taste up. Taste. Yeah? Oh, Same. same. Alright. Give me two. Right. Okay. අපි ආව ජෙෆ්නර් ස්ටේෂන් එකට. ට්‍රිප් එකේ අන්තිම මොහොත. ජෙෆ්නර් ස්ටේෂන් එක තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ අපි එද්දි පෙන්වන්න බැරි වුණානේ මොකද කළුවර තිබ්බ නිසා. දැකපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ විදිහට තමයි ඉතින් ජෙෆ්නර් ස්ටේෂන් එක තියෙන්නේ. අනික ස්ටේෂන් වලට වඩා පිරිසිදුව තියෙනවා. තාම ට්‍රේන් එක ඇවිල්ලා නැහැ. අපි කැන්ටිමට ගිහින් දවල්ට කන්න මොනවා හරි ටිකක් අරගන්න ඕනේ. මොකද මේක රෑ වෙනවා කොළඹට යද්දි ඒ නිසා එහෙනම් ට්‍රේන් එකේදී හම්බෙමු.
Manisip natin. මේක ෆුල් ඉන්ටර්සිටි ට්‍රේන් එකක්. මේකේ සෙකන්ඩ් ක්ලාස් තර්ඩ් ක්ලාස් නැහැ. ෆස්ට් ක්ලාස් විතරයි තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා මොනවා හරි තියාගන්න ටේබල් එකක් ආයෙත් කැඩිලා. ටේබල් එක තියෙනවා. ඒක කැඩිලා තියෙන්නේ. ඊට පස්සේ පොකට් එකක් තියෙනවා ඊට යටින්. ඒක නම් ටිකක් ලොකු පොකට් එකක්. ඊට පස්සේ ආයේ ෆුට් රෙස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ ෆුට් රෙස්ට් එක ගාම වගේ ෆෝන් චාර්ජින් පොයින්ට් එකක් තියෙනවා. පොඩි සොකට් එකක් දීලා තියෙනවා මෙන්න මෙතන. ඊට පස්සේ මේ ලීවර් එක ඇඩ්ජස්ට් කරලා මේ සීට් එකේ හේතු වෙන කොටස ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා USB පෝට් එකක් තියෙනවා. හෙඩ්ෆෝන් ජැක් එක ගහන්න පුළුවන්. ඊට පස්සේ වොලියුම් අඩු වැඩි කරන බටන් දෙකක් තියෙනවා. තව බටන්ස් දෙකක් තියෙනවා. ඒක නම් මොකක්ද කියන්න දන්නේ නැහැ. ඉතින් මම ට්‍රේන් එකේ වටපිට පොඩ්ඩක් පෙන්නන්නම්. වැඩි විස්තරයක් කියන්න නැහැ. ඊට පස්සේ ට්‍රේන් එකෙන් එළියේ පේන view එකත් ටිකක් පෙන්නන්නම්. මොකද අපිට අපි ජෙෆ්නා යද්දි වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ අපිට ඇගිය නිසා. ඒ ටිකකුත් පෙන්නන්නම්. යාපනයට එද්දි ආපු සෙකන්ඩ් ක්ලාස් සීට් වලට වඩා මේ සීට්ස් මාර කම්ෆර්ටබල්. ඒ වගේම සීට් එකේ හේතු වෙන කොටස ගොඩක් පිටිපස්සට පාත් කරන්න පුළුවන්. ඉතින් හොඳට හොඳ නිින්දක් දාගෙන AC එකේ යන්න පුළුවන්.
එහෙනම් අපි ගිය ජැෆ්නා ට්‍රිප් එකේ vlog series එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. ඉතින් මම හදන content වලට කැමති නම් channel එක subscribe කරන්න කියන request එකත් කරනවා. හරි. එහෙනම් දැනට සමුගන්නවා. තවත් ලස්සන වීඩියෝ එකකින් ළඟදිම හම්බෙමු. හැමෝටම ජය වේවා.